හරි අපි අද බලමු කොහොමද වෙන්ටේජ් account එකක් හදාගන්නේ කියලා. මුලින්ම අපි ඔයගොල්ලන්ට දීලා තියෙන link එක මේ විදිහට open කරගන්න. මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. හරිද? එතකොට මුලින්ම කරන්න තියෙන්නේ අපි මෙන්න මේ විස්තර ටික දාගන්න ඕන. අපිට මෙතන ඔප්ෂන් දෙකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. කොහොමද ඊමේල් එකකින් අපි රෙජිස්ටර් වෙනවද ෆෝන් එකේ රෙජිස්ටර් වෙනවද කියලා. අපි ඊමේල් කියන ඔප්ෂන් එක තෝරගෙන අපි එකකින් යමු. මුලින්ම මෙතන කන්ට්‍රි එක දැන් තියෙනවා ශ්‍රී ලංකා කියලා එක දැනගත්තේ සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ වැලිඩ් ඊමේල් එකක් දෙන්න. මේක දෙද්දී මේ ඊමේල් එක යූස් කරන එකක් දෙන්න. ඊමේල් එකේ පාස්වර්ඩ් එක අපිට ඕන කරනවා. ඕගොල්ලන්ට ලොග් වෙන්න පුළුවන් ඊමේල් එකක් මෙතෙන්ට දෙන්න. හරිද? මම මගේ ඊමේල් එක දෙනවා මෙතෙන්ට. ඊමේල් එක දීලා පාස්වර්ඩ් එකක් දෙන්න. ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් පාස්වර්ඩ් එකක්. මෙතෙන්ට ඊට පස්සේ ඉන්ඩිවිජුවල් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ටික් දෙකත් ඔයගොල්ලෝ ටික් කරන්න. ඊට පස්සේ create account කියන ඔප්ෂන් එකට යන්න. create account කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ පොඩි වෙලාවක් යද්දී ඔයගොල්ලෝගේ account එක create වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දාපු email එකට දැන් verification message එකක් ඇවිල්ලා ඇති. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති උඩම තියෙනවා අපේ පෝර්ටල් එකට ඇක්සස් කරන්න අපිට වෙරිෆිකේෂන් එකක් ඇවිල්ලා ඇති. ඒක අපි ඕපන් කරගන්න. මෙන්න මෙතන ක්ලයන්ට් පෝර්ටල් කියන එකට යන්න. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් ඕපන් වෙයි. මෙන්න මේ වගේ view එකක් එක්ක. හරි. මම දැන් අපේ account එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ account එක ඇතුළට ආපු ගමන් ඔයගොල්ලන්ට account එක පේන්නේ. හරි. මෙතන app එක open වුණාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දකුණු අත පැත්තේ උඩම තියෙනවා රවුමක්. අන්න ඒ රවුමට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම option තුනක් එනවා. download, verification, logout කියන එක. මෙන්න මේකෙන් verification කියන එකට ඔයගොල්ලෝ යන්න දැන්. ඊට පස්සේ වෙරිෆිකේෂන් ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඔප්ෂන් තුනක් එනවා වෙරිෆයි කරගන්න. එකේ මෙතන level 1 එක personal details verification කියන එකට ගිහිල්ලා verify now කියන එක දෙන්න. verify now කියන එක දීලා ඔයගොල්ලෝ email එක verify කරගන්න ඕන. ඊට පස්සේ send OTP කියන එක දෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ email එකට code එකක් එයි. code එක ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙහෙම මෙතන ටයිප් කරලා දාන්න. ටයිප් කරලා සබ්මිට් කරන්න තියෙනවා. මෙන්න මෙතන ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මම එන්ටර් කරපු OTP එක වැරදි. ඒක නිසා තමයි මට මෙන්න මේ වගේ මැසේජ් එකක් එන්නේ. එහෙම වුණොත් ඔයගොල්ලන්ට මෙතන අයිමත් resend කියලා ඔප්ෂන් එකක් තියෙනවා. resend ඔප්ෂන් එකෙන් ඔයගොල්ලන්ට අයිමත් OTP එක ගෙන්න ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ email එකට. ඔගොල්ලෝ ටයිප් කරද්දි හරියට බලලා ටයිප් කරන්න ඕනේ. එහෙම නැත්නම් error message එකක් එනවා මෙන්න මේ මට ආපු විදියට. හරි. මගේ OTP එක මෙන්න මේ විදියට දීලා මම සබ්මිට් කරනවා. සබ්මිට් කරාට පස්සේ link your phone number කියලා එකක් එනවා. එතකොට ඔයගොල්ලන්ගේ phone number එක දෙන්න ඕන මෙතෙන්ට. ඔයගොල්ලන්ගේ වැඩ කරන phone number එකක් දෙන්න ඕන. ඔයගොල්ලන්ගේ බින්දුව නැතුව මෙතෙන්ට ටයිප් කරන්න. ටයිප් කළා ඒකට OTP එකක් එනවා. ඒකට වෙරිෆිකේෂන් එක ගන්න. ඒකට එන OTP එක අපිට දාන්න තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වෙරිෆිකේෂන් අහන්න පුළුවන්. ඔයගොල්ලෝ view වලද කියලා බලා ගන්න. ඒ ඔක්කොම දාලා තින්නේ අපේ app එකේ security වලට තමයි. දැන් ඔයගොල්ලන්ගේ OTP එක මෙතෙන්ට දෙන්න. කලින් වගේම ඔයගොල්ලන්ගේ ෆෝන් එකට දැන් OTP එකක් එයි. ඊළ එකත් කලින් වගේම සබ්මිට් කරන්න. ඊට පස්සේ මෙන්න මේ මෙතෙන්ට ඔයගොල්ලන්ගේ personal details ටික දෙන්න.
මේකට බොරු විස්තර එහෙම දෙන්න එපා. මේවට ඇත්තම විස්තර තමයි දෙන්න ඕන. ඊට පස්සේ මෙතන සබ්මිට් කරන්න තියෙනවා ඔයගොල්ලන්ටයිවත්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ අපේ ඔක්කොම විස්තර දැම්මට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා. You are almost all set to trade. Get to start කියලා මෙන්න මේ විදිහට තමයි අපිට කන්ෆර්ම් වෙන්නේ.